හායි කුක් විත් ශාවියකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු හකුරු වලින් කොහොමද වටලප්පමක් හදාගන්නේ කියලා. මම මේකට වෙනම සීනි පාවිච්චි කරන්නේ නැහැ, පැණි පාවිච්චි කරන්නේ නැහැ. මේ වටලප්පම සතියක් වුණත් කල් තියාගන්න පුළුවන්. මේක මම හදලා කල් තියාගෙන බලලා තමයි ඔයාලත් එක්ක මේ රෙසිපි එක ෂෙයා කරගන්නේ. ඔයාලත් මේක හදලා බලලා ඔයාලා කමෙන්ට් මා එක්ක ෂෙයා කරගන්න කියන ගමන්ම අවශ්‍ය ද්‍රව්‍ය වීඩියෝ එකේ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අපි එහෙනම් මේක හදන හැටි බලමු. ලිපේ තියාගන්න පුළුවන් භාජනයක් අරගෙන හකුරු ටික දාගන්න. ඔයාලට මේක හකුරු ග්‍රේට් කරලා උනත් ගන්න පුළුවන්. මම නම් මෙහෙම දාගන්නවා. වතුර කෝප්ප භාගයක් දාලා මේක අපි ලිපේ තියලා දිය කරගමු. ටික වෙලාවක් යනකොට මේක දිය වෙනවා. දැන් මේක දිය වෙලා තියෙන්නේ. මේක පෙන දාලා උතුරගෙන එනකොට ඔයාලා මේකට කරාබුරටි කුරුතු වෙන සහල් ටික දාලා කවලම් කරගන්න. ටික වෙලාවක් ඒක කවලම් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ උතුරගෙන එනකොටම ඔයාලගේ කිරි කප් එක මේකට දාගන්න. ඒ දෙකත් හොඳින් මික්ස් වෙනකම්ම ලිපේ තියාගන්න. විනාඩි 3ක් 4ක් වගේ මිශ්‍රණය රත් කරගන්න. ඊට පස්සේ ඒක නිවෙන්න හරින්න. දැන් අපි බිත්තර ටිකට ලුණු ටිකකුයි වැනිලා තේ හැඳියකුයි දාලා බිත්තර ටික හොඳින් ගසා ගමු. මේකෙදී වටලප්පමේ සිදුරු වෙන්න ඕනේ හින්දා වැඩිපුර අපි බීට් කරන්නේ නැහැ ප්‍රමාණයකට. විනාඩි 3ක් 4ක් වගේ ගෑරප්පුවෙන් ගසා ගන්න. දැන් අපි හදාගත්ත හකුරු මිශ්‍රණයේ නිමිලා තියෙන්නේ. මේක උණුවෙන් දාගන්න එපා. නිමුණට පස්සේ අපි බිත්තර මිශ්‍රණයට මේක පෙරාගමු. දැන් අපි මිශ්‍රණය පෙරාගමු බිත්තරයකට. මෙතනදී කුරුඳු වෙන සහල් කරාබුණේටි වගේම අපි හදාගත්ත හකුරු මිශ්‍රණයේ තියෙන කුඩා කැටි තිත් ඔක්කොම පෙරලා අයින් කරගන්න ඕනේ. දැන් අපි මේක නැවතත් හොඳින් කවලම් කරගමු. නැවත ඔයාලා හදන භාජනයට මේ මිශ්‍රණය පෙරා ගන්න. මිශ්‍රණය භාජනයට දාගෙන තියෙන්නේ. මම මේක රයිස් කුකර් එකේ දැන් තඹ ගන්න තමයි හදන්නේ. රයිස් කුකර් එකට වතුර දාලා රත් වෙන්න තියලා තියෙන්නේ. මේක විනාඩි 40ක් 45ක් වගේ ඔයාලා රයිස් කුකර් එකේ මේ වටලප්පන් එක තඹ ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම විනාඩි 40ක් 45ක් ගියාට පස්සේ තව විනාඩි 5ක් වගේ ලිප් ඕෆ් කරලා ලිපේ තියාගන්න. ෆ්‍රිජ් එකට දාලා පැය දෙකකට පස්සේ තමයි මේ තියෙන්නේ. ඔයාලත් මේ වගේ හදලා බලලා ඔයාගේ අදහසත් මාත් එක්ක ෂෙයා කරගන්න.